ඔන්න කොල්ල පිස්සුවෙන් වගේ හොයන ලාන්ස් බොක්ස් එකක් ගෙනල්ලා තියෙනවා. පිස්සුවෙන් වගේ හොයන ලාන්ස් බොක්ස් එක 13 ලාන්ස් බොක්ස් එක. ඉතින් ෆේවරිට්ම කලර් එකක් වෙන සුදු පාට තමයි මේ කාර් එක තියෙන්නේ. වයිට් කලර් කාර් එකක්. තානර්ග තත්ත්වයේ එන්ජින් කන්ඩිෂන් තියෙන කියලා තමයි ඉතින් අයිති හරි කියන්නේ. කොහොම වුණත් රනින් කන්ඩිෂන් තානර්ග තත්ත්වයේ කියලා තමයි අපිට පේන්නේ. ඇතුළේ පිටතේ හොඳ කන්ඩිෂන් තත්ත්වයක ඉතින් එයා තබාගෙන තිනවා. ඇලෝ වීල් ටයර් වලින් සමන්විත වෙනවා ඉතින්. හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතින මේ මෝටර රථය නිෂ්පාදිත වර්ෂය ගැන කිව්වොත් 1985 වගේ තමයි නියාපදිංචි කරන දේ. මෝටර රථ කාර් 1400cc එන්ජිමක් තියෙන හොඳ සුපිරි කන්ඩිෂන් තත්ත්වයක තියෙන හොඳ කාර් එකක්. 1400cc ෆුල් AC වලින් සමන්විත වෙන අතර කන්ඩිෂන් ඉතාලක තත්ත්වය වදින ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා අපිට ගන්න පුළුවන් ඉතින් මේ මෝටර රථය ඉතින් කියන්න වරදක් නැහැ. මුදලින් ලක්ෂ 12ක් තමයි කියන්නේ අයිතිකාරය. කොහොම වුණත් ඉතින් අපිට පහතින් දක්වා ඇති අංකවලට මත සුළු ගාණක් අඩු කිරීමට හැකි වෙන අතර දැන් පහතින් දක්වා ඇති දුරකථන අංකවලට කෝල් එකක් දෙන්න. මෙන්න මොඩිෆයි හොයන කට්ටියට මොඩිෆයි කරන්නේ හොඳටම මොඩිෆයි කරලා තියෙන මෝටර රථයක් හමු වුණා ඉතින්. මේක නිසාන් වර්ගයේ මෝටර රථයක්. කොහොම වුණත් හොඳ කන්ඩිෂන් තත්ත්වයක බාධන බවට පේනවා. හොඳට ප්ලේන් කරලා බොඩි කිට් ගහලා හොඳ අනාගත තත්ත්වේ සකසා ඇත. එලෝවී ටයර්ද දමා ඇති අතර ඇතුළත රාත්‍රී කන්ඩිෂන් තත්ත්වයේ වල දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීම එක. ඉතින් නයිට් ක්ලබ් එකේ වගේ යන්න පුළුවන් රැට. ඉතින් කොහොම වුණත් Bluetooth setup modify LOV වලින් සමන්විත මේ මෝටර රථය running condition පැත්ත හොඳටම තියෙනවා කියලා තමයි ඉතින් කියන්නේ. ඔබට දැන් ෆොටෝ මගින් දෙක බලා ගන්න පුළුවන්. කොහොම වුණත් ප්ලේන් එකද අලුතෙන් දමා ඇති අතර මේ කාර් එක ගානින් මේ අයිතිකාරය කියන්නේ ලක්ෂ 7.65ක් වගේ තමයි ඉතින් වෙන්නේ. කොහොම වුණත් පහතින් දක්වා ඇති අංක වලට අමතක කෝල් එකක් දීලා බලන්නකෝ. ඉතින් ඔය වෑන් එක කොහෙ කටේ දින වෑන් එකක් ගෙනාවා අපි. මේ වෑන් එක Nissan Serena වෑන් එකක් තමයි. මේ වෑන් එක G නම්බර් වෑන් එකක් කියලා තමයි තියෙන්නේ අපිට ෆොටෝ මගින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔටෝ ගියර් තියෙන වෑන් එකක් මේක. ඇඩ්ජස්ටබල් ෂීට් ගසා ඇති අතර ඇතුළත සහ පිටත කන්ඩිෂන් තත්ත්වය පවත්වාගෙන අයිතිකාරය මග බලාගෙන ඇති අතර අනිත් පැත්ත ඉතාලක තත්ත්වයේ පවතින වාහනයක්. ඉතින් කොහොම වුණත් එන්ජිමත් හොඳට සකසා ඇති අතර AC ඉතා පර්ෆෙක්ට් විදියට වැඩ කරන බව අයිතිකාරය පවසා සිටිනවා. කන්ඩිෂන් තත්ත්වයේ තිබෙන ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකි වෙන අතර පොත්පත් සියල්ල හොඳට කන්ඩිෂන් තත්ත්වයේ පවත්වාගෙන වෙන වාහනය 2001 තමයි ලියාපදිංචි කරලා තියෙන්නේ. ඇලෝවී ටයර්ද තියෙනවා. ගාන කියලා තමයි මේ වෑන් එක ගානේ ලක්ෂ 31.50ක් කියලා තමයි කියන්නේ ඉතින්. කොහොම වුණත් පහතින් දක්වා ඇති අංකවලට අමතක අඩු කිරීම රැකියාව අතර දැන් අංකවලට අමතක අප අයිතිකාරයට කෝල් එකක් දෙන්න. ඉතින් ඔන්න ඊළඟට Toyota Hiace එකක් ඉතින් අපිට හමු වුණා. මේ Hiace එක ඩුවල් AC සමගින් තානාගත තත්ත්වයේ පවතින වාහනයක් කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම වුණත් 58 නම්බර මේ වාහනය රනින් පැත්තේ තානාගත තත්ත්වයේ පවතින බව අයිතිකාරය කියනවා. ඇතුළත හොඳ කන්ඩිෂන් තත්ත්වයක් තියෙනවා. කොහොම වුණත් මේ මෝටර වෑන් එක කන්ඩිෂන් තත්ත්වයක පවතිනවා ෆොටෝ මගින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් දොර 4 සීට් පෙළි 4 ඇලෝ වීල් වලින් සමන්විතයි. කොහොම වුණත් මේ මෝටර රථය මුදලින් ලක්ෂ මේ වෑන් එක මුදලින් ලක්ෂ 71.50ක් කියලා තමයි කියන්නේ. අපිට දැන් ඉතින් පහතින් දක්වන අපේ දුරකථන අංක වලම තමයි මේ අයිතිකාරයට කෝල් එකක් දීලා ඔබට කන්ඩිෂන් තත්ත්වය ගාන දඩු කිරීමට හැකි වෙන අතර දැම්ම අංකවට කෝල් එකක් දෙන්න.